ජනප්‍රිය නිලය හප්පා කකුල් කැඩුණු ගායන ශිල්පිනියගේ සංවේදී සටහනක්. නිලිය තවමත් නිදැල්ලේ මම රෝදපුටුවේ. මීට මාස දෙකකට පමණ පෙර පත්තරමුල වෝටේජ් රථගාලයේදී ප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිලයක් වූ අයිෂා දිසානායක විසින් පදවන ලද සුභෝගභෝගී රථයක් පසුපසට ගැනීමේදී සිදු වූ අනතුරෙන් බරපතල තුවාල ලැබූ සිරස සුපස්ථා තුන්වන අධීරයේ ගායන ශිල්පිනියක් වූ නදී සිල්වා මුහුණු පොත හරහා ඉතා සංවේදී හෙළිදරව්වක් සිදු කර ඇත. තමන්ගේ කකුල් දෙකම බිඳී සදහටම අකර්මණ්‍ය වී ඇති බවත් මුදලට සහ බලයට නීතියට යට වී තිබීම නිසා අදාළ නිලිය තවමත් දඬුවමක් නොලබා නිදැල්ලේ සිටින බවත් ඇය චෝදනා කරනවා. මාස දෙකක් තිස්සේ තමන්ගේ දරුවා වඩා ගැනීමට පවා නොහැකිව ඇඳ මත වැතිර සිටින බව පවසන ඇය අලුත් ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ බලවතුන්ට පමණක් දැයි ප්‍රශ්න කරමින් සිටී. මෙම අනතුරෙන් වෝටේජ් ආයතනයේ සේවකින් දෙදෙනෙකුටද තුවාල සිදු වූ අතර එම අවස්ථාවේ අදාළ නිලිය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැර තිබුණා.